සුබ දවසක් අද මම ඔයගලන්ට වීඩියෝ එකකින් ගෙන එන්නේ කෙම් ක්‍රමයක් මේක. හොඳ වෙන්නේ තුවාල තියෙන්නේ දද වගේ දේවල්. අන්න ඒ වලට හොඳ වෙන්නේ නැති තුවාල දද වගේ දේවල් වලට පාරම්පරිකව කෙම් ක්‍රමයක් තමයි අද ඔයගලන්ට මම කියලා දෙන්න යන්නේ. මේ තියෙන්නේ කිරට නැමීගෙන එන වී කරලක්. මේ තියෙන්නේ කිරට නැමීගෙන එන වී කරලක්. මේ වී ගසේ මුල ඉඳන්ම මුල කඳ කොළ එක වී කරල මේ සියල්ලක්ම ගන්න ඕන. අරගෙන ඉවරලා මේක ඉස්සෙල්ලාම අපි හොඳින් හොද ගන්න ඕන. මේක හොඳට පිරිසුදු කරගෙන මුල මේ කෙම් ක්‍රමය තමයි හොඳ වෙන්නේ තුවාල තියෙන දද වගේ දේවල්. ගොඩාක් සාමාන්‍ය තියෙනවා ආප්පයක් විතර දදක් තියෙන සමහර පුද්ගලයින්ගේ. ඇගේ තියෙන සත්තුන්ටත් මේක හොඳයි. සිව්පාවන්ට අර එහෙම. ඉතින් මේක අරගෙන ඉවරලා අපි මේක කපා ගන්න ඕන. ඒ කියන්නේ නැත්තම් පැලෙන්නේ නැහැ. මේක කපාගෙන මේක හිමිදිරි උදේ කරනවා නම් ගොඩාක්ම හොඳයි. මොකද හිමිදිරි උදෑසන අපි ගොයන් ගහක් ගලවගෙන ඉවරලා ඒක ගෙරල්ලා මේක කොටා ගන්න ඕන. දාලා වංගියට දාලා මේක හොඳට කොටා ගන්න ඕන. කොටාගෙන මේක ඉස්ම තුවාලේ පිය දාන්න ඕන. ඒක පොට්ටනියකට දාලා ඒ තුවාලේ අද්ද දදයක්ද හොඳ වෙන්නේ නැති අවුරුදු ගානක තියෙන එකක්ද ඒක මේ ඉස්මෝලින් පිය දාන්න. පිය දාලා ඉවරලා ඔයාලා කරන බේතක් කරන්න 100%ක් මේක සත්‍යයි ගුණදායකයි. මොකද මම මේක කරලා තියෙනවා. මේක හරියටම හරි මේක කෙම් ක්‍රමයක්. හැබැයි හිමිදිරිය මේක ගලවගෙන කරනවා නම් 100%ක් අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඔන්න දැන් මම ඔයාලට මේක කොටා ගත්තා. දැන් පෙන්නන්නම් ඔයාලට මේක ඉස්ම. මේ තියෙන කොටාගත්ත ටික මෙන්න පොට්ටනියකට දා ගන්නවා. මේ පොට්ටනියට දාලා ඉවරලා අපි මම අංගණියට මිරිකලා පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයෙන් මේ මිරිකුවා මේන ඉස්ම මේන ඉස්ම තියෙන්නේ. මේ එන ඉස්ම වලින් තුවාලේ පිහ දාන්න ඕන. හොඳට පිහ දාලා ඉවරලා අපි කරන බේතක් හේතක් කරන්න ගත්තොත් එහෙම මේ තුවාලේ ඊටමත් ඉක්මනට හොඳ වෙනක් කරන්න තියෙන්නේ වරු 3යි. වරු 3ක් කරන්න ඕන. ඒ කියන්නේ දවස් 3ක් කරත් කමන්නේ නැත්නම් වරු වලින් ගත්තොත් වරු 3ක් හරි කමන්නේ මේක කරන්න. අද්දුටුවයි සත්‍යයයි නොදන්න කෙනෙක්ට දකින්න ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. සූනියන් දේවතාවුන් වහන්සේ පිහිටයි. මගේ channel එක තියෙනවා. subscribe කරන්න. පස්පංගෝ channel එක. කට්ටියටම සුබ දවසක්. ජය වේවා.